අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය කියන විෂයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සමග සාකච්ඡා කරන නිසා ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕනි අපේ YouTube channel එකේ වීඩියෝ බලන ගොඩක් අය වීඩියෝ බලන්නේ අපේ YouTube channel එක subscribe නොකර. ඉතින් ඔයත් තාමත් අපේ YouTube channel එක subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ දැන්මම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් මගින් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා අපි යමු අනුමාන වීඩියෝ එක බලන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මුලින්ම සඳහන් කරලා තියෙනවා පළමු වන ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක් ඇතුළු ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කියලා දීලා තියෙනවා කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය දෙක කොටස කියන ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ කෘෂිකර්මයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයක්. ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නයේ විදිහට දීලා තියෙන්නේ පහත රට වියලි කලාපයේ ගොවීන් පිරිසක් තම භෝග නිෂ්පාදනය හා සත්ව නිෂ්පාදනය අලෙවි කිරීමට අවස්ථා සලසා ගැනීමේ අරමුණෙන් ගොවි සමිතියක් පිහිටුවා ගන්නා ලදී. ඒකේ එක කොටසේ ඒ විදිහට අහලා තියෙනවා මෙම කලාපයට වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රමය නම් කරන්න කියලා. ඉතින් ඒකේ නිවැරදි පිළිතුර තමයි ඊසාන දිග මෝසම්. B විදියට අහලා තියෙන්නේ මෙම කලාපයට ලැබෙන උපරිම වාර්ෂික වර්ෂාපතනය කොපමණද කියලා B ප්‍රශ්නයෙන් අහලා තියෙනවා. නිවැරදි පිළිතුර තමයි මිලිමීටර් 1750. පළවෙනි ප්‍රශ්නේ දෙකේ A ප්‍රශ්නය අහලා තියෙනවා මෙම කලාපයේ ගොවීන් බහුලව වගා කර කුකර්බිටේසියේ කුලයට අයත් එළවලු හා පළතුරු භෝගයක් බැගින් ලියන්න කියලා දීලා තියෙනවා. ඉතින් නිවැරදි පිළිතුර තමයි එළවලු විදිහට වට්ටක්ක කැකිරි පිපිඤ්ඤා වගේ එළවලු ගන්න පුළුවන්. පළතුරු කොමඩු සීනි කැකිරි වගේ පළතුරු ටික ගන්න පුළුවන්. B ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ කුකර්බිටේසියේ කුලයේ භෝගවල එළවලු වලට හානි කරන පලිබෝධකයෙකු නම් කරන්න කියලා. නිවැරදි පිළිතුර තමයි ඉල් මැස්සා. 3 වෙනි එකේ A මෙම කලාපයේ බහුලව ව්‍යාප්තව ඇති පස් කාණ්ඩය ලියන්න කියලා දීලා තියෙනවා. ඉතින් මෙම කාණ්ඩයේ බහුලව ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ රතු දුඹුරු පස. ඒ වගේම එම පස්වල වර්ගයේ විශේෂ ලක්ෂණ ලියන්න කියලා B විදිහට දීලා තියෙනවා. ලක්ෂණ තමයි රතු දුඹුරු වර්ණය, කැටායන හුවමාරු ධාරිතාව වැඩිය, වැලි ලෝම වයනය. මේ වගේ ලක්ෂණ දෙකක් ලිව්වම ඔයාලට එතන ලකුණු හම්බ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 4 ඒ විදිහට අහලා තියෙනවා අතිරික්ත එළවලු අස්වැන්න අපතේ යෑම වළක්වා ගැනීම සඳහා එම එළවලු පරිරක්ෂණය කළ හැකි ක්‍රම දෙකක් ලියන්න කියලා දීලා තියෙනවා. මේකට නිවැරදි පිළිතුර තමයි වියලීම, ජෑම් සෑදීම, ශීතකරණයේ තැබීම. B විදිහට අහලා තියෙනවා පරිරක්ෂණය කළ එළවලු වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේදී ලේබල් කිරීම අවශ්‍ය වේ. එවැනි ලේබලයක ඇතුළත් කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් ලියන්න කියලා. ඒකට පිළිතුර විදිහට ඔයාලට ලියන්න පුළුවන් වෙළඳ නම, පොදු නම, නිෂ්පාදන දිනය, කල්ලිකුත් වීමේ දිනය, ශුද්ධ බර, නිෂ්පාදකයාගේ තොරතුරු. පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා භෝග වගාවේදී යොදා ගන්නා බීජවල පෙරෝහණ ප්‍රතිශතය සෙවීමට භාවිතා කළ හැකි ක්‍රමයක් ලියන්න කියලා. ඒකට පිළිතුර තමයි රැක්ඩෝල් ක්‍රමය, පෙට්ටි දීසි ක්‍රමය. B විදිහට අහලා තියෙනවා බිත්තර වී වල තිබිය යුතු අවම පෙරෝහණ ප්‍රතිශතය ලියන්න කියලා. 85 තමයි නිවැරදි පිළිතුර වන්නේ. 6 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා 6A මෙම කලාපයේ නිදැලි ක්‍රමයට ඇති කිරීමට යෝග්‍ය කිරි සඳහා සුදුසු එළගව වර්ග දෙකක් ලියන්න කියලා. පිළිතුර තමයි සින්දි, සහිවාල්, දේශීය දෙමුහුන් වර්ග. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙම ගොවීන්ට නැවුම් කිරි පරිරක්ෂණය කර අලෙවි කළ හැකි ආකාර දෙකක් සඳහන් කරන්න කියලා. ඒකට පිළිතුරු විදිහට ඔයාලට ලියන්න පුළුවන් මුදවපු කිරි, යෝගට්, දියර යෝගට්. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ ඒ විදිහට අහලා තියෙනවා වී වගාවේදී බහුලව දැකිය හැකි ඒක බීජ පත්‍රී වල් පැලෑටි දෙකක් ලියන්න කියලා. ඒකට ඔයාලට ලියන්න පුළුවන් කුඩමැට්ට, බජරි, මාරු, බට දැල්ල කියලා. ඒකේ B ප්‍රශ්නය අහලා තියෙනවා කිරි වදින අවධියේ පවතින වී වගාවට ලපටි බීජවලට හානි කරන ප්‍රධාන කෘමියා නම් කර එම කෘමියාගේ රූපාන්තර ආකාරය ඇඳ දක්වන්න කියලා. මේකේ නිවැරදි පිළිතුර තමයි ගොයම් මකුණා, ගොයම් මැස්සා කියලා ඔයාලට ලියා ගන්න පුළුවන්. අඳින්න තියෙන එකේ සුහුඹුලා, බිත්තරේ, ශිෂුවා කියලා ඔයාලට ඊතල දාලා ඇඳලා පෙන්වන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් හේන් ගොවිතැන වියලි කලාපයේ බහුලව දැකිය හැක හේන් ගොවිතැන සඳහා ඇතිවන ප්‍රධාන පාරිසරික ගැටලු දෙකක් ලියන්න කියලා තමයි තියෙන්නේ. ඒකට නිවැරදි පිළිතුර තමයි ජල උල්පත් සිඳී යාම, වන විනාශය, ජෛව විවිධත්වයේ විනාශ වීම, පාංශු ඛාදනය, වන සතුන් විනාශ වීම. 9 වෙනි එකේ ඒ විදිහට අහලා තියෙනවා පසට කාබනික ද්‍රව්‍ය එක් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න කියලා. ඒකට පිළිතුර තමයි කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරනවා,
පාංශු ව්‍යුහය හා ජල අවශෝෂණ ධාරිතාවය වැඩි කරනවා. සියලුම පෝෂක පදාර්ථ අඩංගු බැවින් පූර්ණ පොහොරක් ලැබෙනවා. 9B අහලා තියෙනවා කොළ පොහොර සඳහා යොදාගත හැකි ශාක වර්ග දෙකක් සඳහන් කරන්න කියලා. ඒකට පිළිතුරු විදිහට ඔයාලට ලියන්න පුළුවන්. වල් සූර්යකාන්ත, එරබදු, ඇල්බීසියා, අඩහිරියා. 10 වෙනි ප්‍රශ්නය ඔයාලට බලා ගන්න පුළුවන්. 10A අහලා තියෙන්නේ නිවැරදි ලෙස බිම සකස් කිරීමේ අරමුණු දෙකක් ලියන්න කියලා. ඒකේ පිළිතුරු විදිහට ඔයාලට ලියා ගන්න පුළුවන්. පසෙහි භෞතික තත්ත්ව වැඩි දියුණු කිරීම, පස බුරුල් කිරීම, පසෙහි ඇති ගල් මුල් ඉවත් කිරීම, පලිබෝධ පාලනය, පසට පොහොර මිශ්‍ර කිරීම. 10B විදිහට අහලා තියෙන්නේ ද්විතීක බිම් සකස් කිරීමේදී ද්විතීක බිම් සකස් කිරීම සඳහා යොදා ගන්නා උපකරණ දෙකක් නම් කරන්න කියලා. ඒකේ පිළිතුරු විදිහට ඔයාලට ලියන්න පුළුවන් උදැල්ල, පෝරු වර්ග, රේක්කය. දෙවෙනි ප්‍රශ්නයට යන්න කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනි. මේ වෙනකොට අපි භූගෝල විද්‍යාව, ඉතිහාසය, චිත්‍ර, ගණිතය වගේ විෂයන් රැසකට අනුමාන ලබා දීලා තියෙනවා. ඒ අනුමාන ඔයාලා තාමත් බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ඒ අනුමාන ටික නරඹන්න. ඒ වගේම අපේ WhatsApp channel එකටත් join වෙන්න. අපි හදලා තියෙන WhatsApp group 3ම පුල් වෙලා තියෙනවා. ඒ නිසා අපි WhatsApp channel එකක් හදලා තියෙනවා. channel එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් channel එකටත් join වෙන්න. channel එකෙත් අපි කෙටි සටහන් ඔයාලට අවශ්‍ය අනුමාන වගේ ගොඩක් දේවල් අපේ channel එක තුලින් ඔයාලට ලබා දෙනවා. ඉතින් අනිවාර්යෙන් channel එකටත් join වෙන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ ඒ විදිහට අහලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ එක කොටසේ A භෝග වගාව සඳහා උෂ්ණත්වයේ හිතකර බලපෑම් දෙකක් ලියන්න කියලා. ඒකේ පිළිතුර තමයි දඩු කැබිලි මුල් අද්දවා ගැනීම, පාංශු ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වයට ප්‍රභා සංශ්ලේෂණය ප්‍රශස්ත ලෙස සිදු කිරීමට මේ වගේ පිළිතුරු වලට ලියන්න පුළුවන්. ඊට පස්සේ B විදිහට අහලා තියෙන්නේ පාංශු වයනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඒකේ පිළිතුර තමයි පාංශු වයනය යනු පසෙහි පවතින විවිධ විශාලත්වයෙන් යුත් ඛනිජ අංශු වල විවිධ ප්‍රමාණය. ඊට පස්සේ දෙවෙනි දෙක විදිහට අහලා තියෙන්නේ හරිත විප්ලවය සමග ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සිදු වෙනස්කම් 3ක් ලියා දක්වන්න කියලා. ඔයාලට ඒකට ලියන්න පුළුවන් වගා කන්න දෙකක් හඳුන්වා දීම, අතිරික්ත නිෂ්පාදන අලවිය, ගොවිපොළ යාන්ත්‍රීකරණය වැඩිවීම, කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දීම, කෙටි කාලයක් තුළ වැඩි අස්වැන්නක් ලබා බීජ වර්ග හඳුන්වා දීම. ඉතින් ආයෙත් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඒක ඔයාලා අපිට කරන ලොකු උදව්වක්. ඉතින් ඔයාලට තව අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න ඔයාලට අනුමාන අවශ්‍ය විෂය. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලට දැනෙන හැඟීම වීඩියෝ එක හොඳයිද නරකද අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන හැම කමෙන්ට් එකකටම අපි අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ඕනි නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් අපි ඉතුරු ටිකක් මේ විදිහට සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලගේ කෘෂි හා ආහාර තාක්ෂණය කරන යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේම අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.